බොරු කීමේ ආදීනව තියෙනවා. ගොඩාක් තියෙනවා ආදීනව. තමන්ගේ වචනේ ප්‍රබල වෙන්නේ නැතුව යනවා. සමාජයක් මැද කතා කරන්න බෑ. යා කියන දේට අනිත් අය ආකර්ෂණය වෙන්නේ නැහැ. මේ දත් දුරින් පිටිනවා. දත් ටික ලස්සන වෙන්නේ නැහැ. ගොඩක් දේවල් තියෙනවා. මොක දුර්ගන්ධය ඇති වෙනවා. ගොඩක් දේවල් තියෙනවා. මේ වගේ විපත්ති ගොඩාක් හැදෙනවා බොරු කීමේ. එයා බන අහනවා. එනකොට හිතෙනවා අපි කොච්චර බොරු කියනවාද යාළුවොත් එක්ක ඉද්දි. අම්මලා තාත්තලා කොච්චර බොරු කියනවාද. ඒතර මෙයා කල්පනා කරනවා දැන් ওই විදිහට නම් අපිත් අපායනේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට පසුතැවිලි වුණා කියලා අපි පව් නොකලා වෙන්නේ නැහැ. ඒක වෙලා ඉවරයි. ඒක වුණා දැන් ඒක ඉවරයි. අද ඉඳලා අලුතෙන් හැදෙනවා. ඔයාලට හොඳයි මේ බණ ටික අලුත් අවුරුද්දේ විවාහාරික වශයෙන් 2026 ජනවාරි මාසෙ මේක අහන්න ලැබීම. මේ පුහුණුව ගියොත් එහෙම මේ අවුරුද්දේම නාය MC1ක් ආවත් ඔයා ඔයට යවන්න බෑ. ඔයා උඩ තමයි. ගම් වතුර 100ක් ආවත් ඔයා යටට ගහගෙන යන්නේ නැහැ. ඔයා උඩට තමයි. ඔයා නරක නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ නරක කෙනෙක් විදියට මැරෙන්නේ නැති වෙන්න. නරක පුරුදු අපිට තියෙන්න පුළුවන්. ආයෙත් ඕනේ නැහැ ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය ක්‍රමයට කේලම් කීමෙන් වළකිනවා. පරුස වචන කීමෙන් වළකිනවා. හිස් වචන කීමෙන් වළකිනවා.